ඔයා කවදාහරි හිතලා තියෙනවද ඔයාගේ ජීවිතේ රිමෝට් එක ඇත්තටම තියෙන ඔයාගේ අතේද කියලා? එහෙම නැත්නම් ඔයාත් නොදැනුවත්වම ඔයාගේ ජීවිතේ පාලනය වෙන කෙනෙක්ගේ අතට දීලාද? අද මම කතා කරන්නේ ඔයාගේ මොලේ සුද්ධ කරන්න නම් නෙමෙයි. අද මට ඕනේ ඔයා මෙච්චර කල් ඇත්ත කියලා හිතාගෙන හිටපු ලොකුම බොරු ඔයාට පෙන්නලා දෙන්න. මේක ඇහුවට පස්සේ ඔයාට ඔයා ගැන මලුත් විදිහකට හිතන්න පුළුවන් වෙයි. අපේ හිතේ තියෙන එක ලෙඩක්. ඒකට සයිකොලොජි වල කියන්නේ නම් මේන් කැරක්ටර් සින්ඩ්‍රෝම් එක කියලා. ඔයා හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙම කරගෙන ආවටේ කියලානේ. ඔයා පාරේ යනකොට ඔය ඇඳුමක් ඇඳම ඔය මොනවා හරි කිව්වම හැමෝම ඔයා දිහා බලන් ඉන්නවා හැමෝම ඔයා ගැන හිතනවා කියලා ඔයා හිතනවා. හැබැයි ඇත්තම කතාව මොකද දන්නවද? කාටවත් ඔයා ගැන හිතන්න වෙලාවක් නැහැ. හැම මිනිස්සෙම ඉන්නේ තමන්ගේ ප්‍රශ්න කන්ද කීර වෙලා. ඔයා හිට මේ ලෝකෙන් නැති වුණත් ලෝකේ වෙනද වගේම කරකිනවනේ. ඔයා වැඩ කරන තැනට තව සතියකින් අලුත් කෙනෙක් එනවා. ඔයාගේ යාළුවොත් මාසෙකින් දෙකකින් ඔන්න වෙන කතාවක් කතා කරයි. මේක අහුවම ඔයාට දුක හිතෙයි. හැබැයි ඉතින් මේක තමයි ලොකුම නිදහස. මොකද දන්නවද? අනුන් ඔයා ගැන මොනවා හිතයිද කියලා කියන බය නැති කරගන්න තියෙන හොඳම විදිය තමයි කාටවත් මං ගැන හිතන්න වෙලාවක් නැහැ කියන එක පිළිගන්න එක. ඊළඟ දේ තමයි ඔයාගේ සතුට තියෙන්නේ කොහෙද? බලන්න ඔයාගේ දවස ගෙවෙන විදිය. ඔයා ඇහැරුණ ගමන් ෆෝන් එක අතට අරන් අනුන්ගේ ජීවිත දිහා බලනවා. තව කෙනෙක්ගේ පෝස්ට් එකක් දැකලා ඔයා හූල් වෙනවා. එහෙම නැත්නම් ඔයා දාපු පෝස්ට් එකකට ලයික් කීයක් වැටිලාද කියලා සැරින් සැරේ බලන්න විනාඩියට ෆෝන් එක චෙක් කරනවා. සයිකොලොජි වල මේකට කියන්නේ සෝෂල් වැලිඩේෂන් කියලා. ඉතින් ඒ කියන්නේ තමන්ගේ වටිනාකම තීරණය කරන්න අනුන්ට ඉඩ දෙන එක. හිතලා බලන්න අනුන්ගේ ඇඟිලි තුඩු වල තියෙන ලයික් එකකින් ඔයාගේ සතුට තීරණය වෙනවා නම් ඔයා කියන්නේ තනිකරම ඩිජිටල් වාලෙක් නෙවෙයිද කියලා. ඔයාගේ මොලේ ඇතුලේ තියෙන ඩොපමින් මට්ටම පාලනය කරගන්න ඔයා අනුන්ට ඉඩ දීලා ඉවරයි දැනටම. අනිත් වැදගත්ම දේ තමයි අයි ඔයාට වෙනසක් කරන්න බැරි. ඔයා දන්න ඔයා ඉන්න තැන අවුල් කියලා. ඔයාගේ රස්සාව, ඔයාගේ ආශ්‍රය කරන මිනිස්සු මේ හැම දෙයක්ම ඔයාව පල්ලෙහාට දානවා කියලා ඔයා දන්නවා. හැබැයි ඔයා එකෙන් අයින් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ මොලේ කම්ෆර්ට් සෝන් එකට ගොඩක් ආදරේ. කම්ෆර්ට් සෝන් එක ගැන ලොකු විස්තරයක් Google එකේ ඔයාලට හොයාගන්න පුළුවන්. අපේ මොලේ හදලා තියෙන අපිවට සැප දෙන්න නෙමෙයි. අපිව ආරක්ෂා කරන්නනේ. ඔයාට අලුත් දෙයක් කරන්න හිතෙන හැම වෙලාවකම මොලේ කියන ඕක කරන්න එපා. ඕකට බය හිතෙනවා කියලා. ඔයා හිතන්නේ ඔයාගේ බුද්ධිය කියලානේ නෑ. ඒක තමයි ඔයාගේ බියගොළුකම. ඒ හුරු පුරුදු අපායට වඩා නොදන්න දිව්‍ය ලෝකේ ඔයාට බයයි. ඉතින් දැන්වත් ඇස් දෙක අරලා බලන්න. තව දුරටත් මේ වගේ වීඩියෝ බල හීන ලෝකවල ජීවත් වෙනවද? එහෙම නැත්නම් මේ මොහොතේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න මොනවාරි කරනවද කියලා. මතක තියාගන්න ඔයා විශේෂ කෙනෙක් වෙන්නේ ඔයා විශේෂයි කියලා හිතන හින්දා නෙවෙයි. අනිත් මිනිස්සු කරන්න බය දේවල් ඔයා කරන්න පටන් ගත්ත දවසට. ඔයා ඇත්තටම ලෑස්ති නම් ඔයාගේ ජීවිතේ පාලන ඔයාගේ අතට ගන්න මේ මොහොතේ ඉඳන් ඔයා ඒකට රෙඩි වෙන්න. හරි එහෙනම් අපි බලමු ඇත්තටම ඇහැරුණු මිනිස්සු කීයක් ඉන්නවද කියලා. හරි එහෙනම් මම ගියා පරිස්සම් ඉන්න හැමෝටම සුබ දවසක්.